හලෝ ගයිස්, මේ තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. අපි බලමු. මම කියලා දෙන්න හදන්නේ ඔයගලන්ට Python ගැන. ඉතින් ඉස්සෙල්ලම what is Python? Python කියන්නේ high level language එකක්. හරි lazy, easy to read easy to read programming language එකක්. මේක අපි web applications, AI, automation, data analysis and තව ගොඩක් දේවල්ට use කරනවා. ඇයි Python popular? මේක හරිම simple syntax එකක් තියෙන්නේ. හරිම ලේසියෙන් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. large community support එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා ගොඩක් online උදව් ගන්න පුළුවන්. මොන හරි issue එකක් ආවම. ගොඩක් operating systems වල වැඩ කරනවා. basically Linux, Windows, Mac ඕන එකක use කරන්න පුළුවන්. ප්‍රධාන companies වගේ Google, Netflix, NASA වගේ companies use කරනවා. මේකත් Python popular වෙන්න තව හේතුවක්. installing Python. අපි කොහොමද Python install කරන්නේ? ඉස්සෙල්ලම මෙන්න මේ python.org/downloads කියන URL එකට යන්න. මම ඔයගලන්ට already ගිහිල්ලා තියෙන්නේ. මම ඔයගලන්ට ඒක පෙන්නන්න. මෙන්න මේ site එකේදී අපි යන්න ඕනේ මෙන්න මේ python.org/download. මම දැන් ගිහිල්ලා තියෙන්නේ. මේකේ ඔයගොල්ලන්ගේ machine එක අනුව select කරන්න. මගේ Windows එකක් තියෙන නිසා මම Windows click කරනවා. මේකේ බලන්න ඔයගොල්ලෝ stable release එක මොකක්ද කියලා දැනට තියෙන. So දැන්ට තියෙන ස්ටේබල්ම රිලීස් එක Python 3.13.9. So මම මෙන්න මේ ක්ලික් කරාම මේක විස්තර ටිකක් ගන්න පුළුවන් මොනවාද අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ මේ විස්තර. මම පොඩක් බැක් ගිහිල්ලා මේකට අපි Windows ඔයගලගේ machine එක අනුව වෙනස් වෙන මගේ 64 bit එකක් තියෙන්නේ. මේක මම download කරන් දානවා. So මේක download වෙනවා. දැන් කට්ටිය මේක download වෙලා තියෙන්නේ. මම මේක run කරන්න හදන්නේ. මේක install now දෙන්න add python to ext to path කියන එක අනිවාර්යෙන් ටික් කරන්න. මේ විදිහට ඕගලන්ගේ python මේ විදිහට install වෙයි. so මේක install වෙන්න සාමාන්‍ය වෙලාවක් යනවා. මේක හරියටම install වුණාට පස්සේ setup was successful කියලා එනවා. මම තව ක්‍රමයක් කියන්නම් ඔයගලන්ට python install වෙලා තියෙනවද කියලා හරියට බලන්න. ඔයගලන් දැන්ටම cmd එක ගැන දන්නේ නැති. මේ cmd එකේදී ඔයගලන් ගිහිල්ලා python version කියන type. එතකොට ඔයගලන්ට install වෙලා තියෙන active version එක පෙන්නනවා. මෙන්න මේ විදිහට. So අපි ඊළඟ slide එකට යමු. ඊළඟට ඔයගලන් install කරගන්න ඕනේ ඔයගලන්ගේ ID එක. මොකද්ද ඔයගලන්ට use කරන්න ඕනේ ID එක කියලා. setting up PyCharm. අපි ඊළඟට go to JetBrains. ඒ කියන්නේ මේ site එකට ගිහිල්ලා බලමු කොහොමද PyCharm download කරන්න කියලා. So මේ බලන්න මම site එකට ගිහිල්ලා තියෙනවා already. මේකේ cookies වගේක් තියෙනවා. So මෙතනින් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ ID එක download කරගන්න. මේක Python වලට විශේෂයෙන් හදපු මේ ID එකක්. මෙතන මේ download කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වදිහට එනවා the only Python ID you need කියලා. ඇතර මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ගේ Windows නම් Windows කියලා select කරන් තියෙන්නේ. select කරාට පස්සේ මේ විදිහට download එක පටන් ගන්නවා. right ඊට පස්සේ ඔයගොල්ලන්ට control කරලා black screen එකේ ඒක yes කරාම තමයි මෙන්න මේ welcome to PyCharm setup එක එන්නේ. මේක next කරන්න ඔයගොල්ලන්ට install කරන්න ඕන තැන කොච්චර space එක ඕනද කියලා මෙතන පෙන්නනවා. location next කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා create desktop shortcut. desktop shortcut එක මේක අපේ bin folder path එකට මේකෙන් අපිට PyCharm අපේ මේ CMD එක through run කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට ටික් කරන්න පුළුවන්.
මේකට ඕනනම් ෆයිල් එක අපිට රයිට් ක්ලික් කරලා Python වලින් කරන්න පුළුවන්. එතකොට මේ Python files PyCharm එකෙන් open කරන්න. So ඔක්කොම ඕන ටික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයගලන්ට ඉන්ස්ටොලේෂන් එක යන තියෙන්නේ. ඉවරයි. අපි run කරලා බලමු PyCharm එක. දැන් new project එක ක්ලික් කරලා හදලා ඒකේ අපිට කියනවා first Python app කියලා නමක් දාගන්න ඕක නමක් දාගන්න පුළුවන්. ඊපස්සේ choose your install Python version. PyCharm will create the folder structure. කියන අපේ folder structure automatically create select කරන අපිට Python version එක select කරන්න කියලා කියනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි යනවා new project. අපි මෙතනට දෙනවා මේ විදිහට first Python app. මෙතන ඔයගලන්ට pure pythonද මොකක් framework එක use කරනවද එහෙම කියලා දෙනවා. අපි දැනට just අපි pure python වලින් ලියමු. මෙතන ඔයගලන්ට ඕනම environment එකක් custom environment එකක් ඒ වගේ select කරගන්න පුළුවන්. මම දැනට මේක interpret type project තියෙන කියලා අපේ install කරලා තියෙන ඔයගලන්ගේ මෙතන version එක select කරන්න. මගේ versions දෙක තුනක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ගේ දැන් install කරපු version එක use කරන්න. මෙතන මම create කරනවා. එක්කනම් මේ වගේ එකක් දෙනවා එනවා අපිට මේ වගේ ඔයාලා වෙනම හරි ID එකක් යූස් කරලා දෙනවා මේ වගේ ස්ට්‍රක්චර් එක familiar ඇති. දැන් මෙතනින් අපිට ගිහිල්ලා select කරගන්න පුළුවන් Python file එක. right? මේ Python file එකේ normal අපි දෙන්නේ main.py කියලා තමයි. Python එකේ main file එකට දෙන්න පිනම. So මම මෙහෙම file එකක් හදාගෙන මේ environment structure එක environment එක හදාගෙන තිනවා. දැන් අපිට main Python file එක තියෙනවා. බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. right. ඊළඟට අපි අපේ first code එක Python එකෙන් ලියන්න හදන්නේ. ගොඩක් කට්ටිය කැමති. අපි create new file name main.py අපි මේක හදාගත්තා. හරි දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ print හැමෝම කරන්නේ hello world. එතන මම hello ශ්‍රී ලංකා කියලා මේ දාන්න හිතුවේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. print hello ශ්‍රී ලංකා. so ඔයගොල්ලන්ට පේනවා ඇති print කියලා අපි වචන දුන්නා. ඊට පස්සේ brackets දෙකක් හැටියට single quotes ඇතුලේ hello ශ්‍රී ලංකා කියලා දැම්මා. මේක string value එක. right? අපි මේක දැන් ඊළඟට කරන්න හදන්නේ. අපි මෙතනින් පුළුවන් current file එක select කරලා run කරන්න. run කරාම ඔයගලන්ට පේනවා මෙතන පල්ලෙහා program එක run වෙනවා. තාම මේක execute වෙන ගමන් තියෙන්නේ. අපිට තව ටිකකින් බලා ගන්න පුළුවන් වෙයි. hello ශ්‍රී ලංකා කියලා. මෙන්න මෙතන console එකේ වැටෙනවා. පේනවා hello ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා process එක exit වුණා. මොකද අපි ඉතින් හරියට කරලා නැති නිසා. so මේක ඔයගොල්ලන් first Python program එක. so congratulations. so ඔයගොල්ලන් නිකන් හරි මේ understanding එකක් ගන්න. මේකේ print function එක තමයි display text කරන්නේ. the text මොන හරි display කරන්න ඕන නම් ඔයගොල්ලන් print function එක use කරන්න ඕනේ. text display කරන්නේ strings වලින්. ඒක නිසා text string එකක් දාදී අපි normally inside quotes තමයි දාන්නේ. so hello Sri Lanka එක කියන්නේ string එකක්. so string එක text එකක් විදිහට පෙන්නන්න ඕන නම් print එක ඇතුලේ single quotes ඇතුලේ දාන්න තියෙනවා. right. අපි ඊළඟට බලමු. ඔයගලන්ට නිකන් හරි මේක ආවේ නැත්තම්. ඇයි මොකක්ද වෙන issues පුළුවන්. එකක් Python path එක add නැති වෙන්න පුළුවන්. Python not recognized එකට. Python එක path එකේ දාලා නැති වෙන්න පුළුවන්. typo errors. typo errors කියන්නේ print එක capital දාලා තියෙනවා. මොකද Python කියන්නේ case sensitive language එක. so ඔයගලන්ට print capital වලින් දාන්න බෑ. interpreter not selected in PyCharm. ඒ කියන්නේ අතන interpreter එක select වෙලා නැති වෙන්න පුළුවන්. so එහෙම වුණාමත්
මේ වගේ ඉෂුස් එන්න පුළුවන්. ඔයගොල්ලන් හරියට ස්ටැටිස්ටික් ෆලෝ කරා නම් අනිවාර්යෙන් උඹලන්ට මගේ අවුට්පුට් එක එන්න ඕනේ. right. so congratulations. මං හිතනවා ඔයගොල්ලන් හැමෝටම Python program එක අවුට්පුට් එක ආවා කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී Python variables and data types ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකට ඔයගොල්ලෝ ඔක්කොම ලෑස්ති වෙන්න. ඉතින් channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.